හරි. හරි මම ඕලන්ට අද කතා කරනවා කෙටි කාලයේදී හම්බෙන තවත් වැදගත් පිරිවැය වර්ග තුනක් ගැන. මේක සාමාන්‍ය පිරිවැය වර්ග තුනක්. සාමාන්‍ය පිරිවැය වර්ග තුනක් අපිට හම්බෙනවා කෙටි කාලයේදී සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය කියලා. මම ආයිත් කියනවා අපිට කෙටි කාලයේදී හම්බෙනවා සාමාන්‍ය පිරිවැය සංකල්ප තුනක්. සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය කියලා. දැන් හිතන්න මෙහෙම අපි ඔකෙන් අදහසක් ගත්තොත් මේ විදිහට හිතන්න දැන් ඔන්න අපි හිතමු භාණ්ඩ අපි 100ක් හදනවා කියලා. නිමෝම. හරිද නිමෝම quantity අපි හදනවා 100ක්. නිමෝම හදනවා 100ක්. හිතන්න භාණ්ඩ 100ක් හදන්න අපිට යනවා සම්පූර්ණ ස්ථාවර පිරිවැය TFC මුළු ස්ථාවර පිරිවැය යනවා කියලා හිතන්න. මුළු ස්ථාවර පිරිවැය යනවා කියලා හිතන්නකෝ 2000ක් යනවා කියලා හිතන්න. අපිට භාණ්ඩ 100 හදන්න ස්ථාවරව 2000ක් යනවා. අපිට යනවා මුළු විචල්්‍ය පිරිවැය විදියට හිතන්නකෝ 3000ක් කියලා. 3000ක් යනවා කියලා හිතන්න. හරිද භාණ්ඩ 100 හදන්න ස්ථාවර යනවා පිරිවැය 2000ක්, විචල්්‍ය පිරිවැය 3000ක් යනවා. එතකොට අපිට යනවා සමස්ත මුළු පිරිවැය 5000ක් යනවා. මුළු පිරිවැය 5000ක් යනවා. එතකොට සාමාන්‍ය පිරිවැය කියන්නේ මෙහෙම දෙයක්. බලන්න මේ. සාමාන්‍ය පිරිවැය සංකල්ප තුන හැදෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැයට අපි කියනවා AFC කියලා. හරි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය AFC. A කියන්නේ average කියන එක, F කියන්නේ fix කියන එක, C කියන්නේ පිරිවැය cost කියන එක. එතකොට මෙතන සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට අපි කියනවා ABC කියලා. හරිද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැයට ATC කියන්නත් පුළුවන් එහෙම නැත්නම් AC කියන්නත් පුළුවන්. ATC කිව්වත් හරි AC කිව්වත් හරි. හිතන්න සාමාන්‍ය කියන්නේ භාණ්ඩ එකක් හදන්න යන පිරිවැය. එක භාණ්ඩයක් හදන්න යන ස්ථාවර පිරිවැය. එක භාණ්ඩයක් හදන්න යන විචල්්‍ය පිරිවැය. එක භාණ්ඩයක් හදන්න යන මුළු පිරිවැය. හරිද හිතන්න භාණ්ඩ 100ක් හදන්න 2000ක් යනවා නම් එකක් හදන්න යන ස්ථාවර පිරිවැය 20යි. ඒක ගත්තේ 2000 බෙදුව 100. එහෙනම් අපි AFC හොයන්නේ මතක තියාගන්න TFC බෙදනවා මුළු ස්ථාවරව පිරිවැය බෙදනවා නිමෝමේ 20යි. භාණ්ඩ 100ක් හදන්න විචල්්‍ය පිරිවැය 3000ක් යනවා නම් එකක් හදන්න යන්නේ 30යි. ඒක අපි හෙව්වේ 3000 බෙදුව 100. 3000 කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය 100 කියන්නේ නිමෝම. 100ක් හදන්න 3000 නම් එකක් හදන්න 30යි. ඒක ගත්තේ TVC බෙදුව Q වලින්. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න අපි TVC මුළු විචල්්‍ය පිරිවැය බෙදනවා Q වලින්. හරි. අනිත් එක අවසාන පිරිවැය. භාණ්ඩ එකක් හදන්න යන සමස්ත මුළු පිරිවැය. 100ක් හදන්න 5000ක් ගියා නම් එකක් හදන්න යන්නේ 50යි. එකක් හදන්න යන්නේ 50යි. ඒ 50 ගත්තේ 5000 බෙදුවා 100. එහෙනම් අපිට ATC හෝ AC හොයන්න TC බෙදන්න පුළුවන් Q වලින්. නැත්තම් අපිට මෙහෙම කරන්නත් පුළුවන් 20යි 30යි එකතු කරත් 50 හැදේ. එහෙනම් අපිට ATC හොයන්න තව ක්‍රමයක් තියෙනවා. AFC සහ ABC එකතු කරා නම් හරි. අපිට පුළුවන් මෙහෙම කරන්නත් මේක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. AFC සහ AVC සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එකතු කරත් සාමාන්‍ය මුළු පිරිවැය හොයාගන්න පුළුවන්. හරිනේ. මේ තියෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන සමීකරණේ. මේ තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන සමීකරණේ. මේ තියෙන්නේ සාමාන්‍ය මුළු පිරිවැය හොයන සමීකරණ දෙකක්. හරිනේ. එහෙනම් අපි මේ වෙලාව ඔළුවේ තියාගන්න ඕනේ සාමාන්‍ය පිරිවැය සංකල්ප තුනක් තියෙනවා. එකක් හදන්න යන ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය. එකක් හදන්න යන විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එකක් හදන්න යන මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය. මේ විදිහට සංකල්ප තුනක් හම්බ වෙනවා. හරි. එතකොට මේකේ මම ඔයගලන්ට කියලා දෙලා තිනවා සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය පිරිවැය වක්‍රවල සම්බන්ධය සහ අපි වක්‍ර හැඩ අඳිනකොට ඒවැ තියෙන සම්බන්ධතා. හරිද?
එතකොට ඒකේ සම්බන්ධතාව අපි ඉගෙන ගන්න ඕනි හරියටම මෙන්න මේ විදිහට. හරිද? මම අඳින්නම් පිරිවැය වක්‍ර ටික එක ප්‍රස්ථාරයක. පිරිවැය වක්‍ර ටික එක ප්‍රස්ථාරයක අඳින්න. අපි ගොඩක් වෙලාවට මේ පැත්තට ගන්නවා පිරිවැය. පිරිවැය අපිට පෙන්වන්න පුළුවන් රුපියල් වලින්. රුපියල් වලින් පිරිවැය පෙන්වන්න පුළුවන්. අපි මේ පැත්තට ගන්නවා නිමෝම. නිමෝම ගන්න. හරිනේ. සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක් තමයි ආන්තික පිරිවැය වක්‍රය. ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හරියක හැඩයක් ගන්න. ආන්තික පිරිවැය වක්‍රයේ හරියක හැඩයක් ගන්න. හරිද? අඛණ්ඩව පහළට බෑවුම් වන වක්‍රයක් තියෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒකේ වක්‍රය හැදෙන විදිහ, ඒ වක්‍රයේ හැඩය ආපු විදිහ ටියුට් එක පෙරලා හොඳට අධ්‍යයනය කරන්න. හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඇයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඛණ්ඩව පහළට එන්නේ කියලා මම පැහැදිලි කරලා තියෙන ටියුට් එකේ. ඒක ඕගොල්ලෝ ටියුට් බලලා හරියටම අධ්‍යයනය කරන්න ඕනි කාරණේ. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය අඛණ්ඩව පහළට බෑවුම් වෙනවා. අඛණ්ඩව පහළට බෑවුම් වෙනවා. ඊට පස්සේ හම්බෙන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය. හරිද? හිතන්න මුලින්ම අපිට හම්බෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මෙන්න මේ වගේ අඳිමු. ඊළඟට සාමාන්‍ය මුළු පිරිවැය මෙන්න මේ වගේ අඳිනවා. AVC ATC නැත්නම් AC. හරි. ඔගොල්ලෝ දැනන් ඉන්න ඕනේ කාරණා කීපයක් මම මෙතන මතක් කරනවා. කාරණා පොඩ්ඩක් මම මෙතන මතක් කරනවා. මතක තියාගන්න අඛණ්ඩව පහළට බෑවුම් වෙනවනේ AFC. ඔගොල්ලෝ ඔළුවේ තියාගන්න කවදාවත් AFC කෙටි කාලේ බිඳුවක් වෙන්නේ නැහැ. මොකද ස්ථාවර පිරිවැය අනිවාර්යෙන් තියෙනවා. ස්ථාවරව තියෙනවා නොවෙනස්ව තියෙන එක බිඳුවක් වෙන්නේ නැහැ. ඒ නිසා AFC වක්‍රයේ කවදාවත් බිඳුවක් වෙන්නේ නැති නිසා මේ දින ඡේදනය වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ MC වක්‍රය පටන් ගන්න ආන්තික පිරිවැය පටන් ගන්න සියලුම වක්‍ර වලට වඩා පහළින්. හරිද? ගමන් කරන්නේ AVC වක්‍රයේ අවම ලක්ෂයයි ATC වක්‍රයේ අවම ලක්ෂයයි හරහා. හරි? එයා ගමන් කරන්නේ AVC ATC වක්‍රවල අවම ලක්ෂ හරහා. අවම ලක්ෂ හරහා ගමන් කළා MC ඉවර වෙන්නේ සියලුම වක්‍ර වලට වඩා ඉහළින්. හරිනේ? ඒ කාරණේ අනිවාර්යෙන් හැමෝම මතක තියාගන්න ඕන. ඊළඟ කාරණේ මම ඔයගලන්ට කිව්වා ATC හැදෙන්නේ ATC සාමාන්‍ය මුළු පිරිවැය හැදෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එකතු වෙලා. එතකොට යම්මතු දිනක මෙයා බිඳුවක් වුණොත් මෙයාගේ අගයයි සමාන වෙනවා. හැබැයි මෙයාගේ අගයයි සමාන වෙන්නේ නැහැ. මෙයා බිඳුවක් වෙන්නේ නැති නිසා. මෙයාට අගයක් තියෙනවා. එතකොට මේ දෙන්නගේ වෙනස ATC ගේ AVC ගේ වෙනස AFC නේ. AFCට අගයක් තිබුණට ඒ අගය එන්න අඩු වෙනවනේ. AFC ගේ අගය එන්න අඩු වෙන නිසා මේ දෙන්නගේ තියෙන වෙනස ටික ටික අඩු වෙනවා. දැන් මුලින්ම AFC ලොකු අගයක්. ඉස්සරහට යන්න AFC ගේ අගය අඩු වෙනවා. එතකොට වෙන්නේ AFC ගේ අගය වැඩි නම් මේ දෙන්නගේ පරතරය වැඩි. මොකද මේ දෙන්නගේ පරතරය කියන්නේ මෙයානේ. මෙයාගේ අගය වැඩි නම් මේ දෙන්නගේ වෙනස වැඩි. ඉස්සරහට යන්න AFC අඩු වෙනකොට මේ දෙන්නගේ වෙනසත් එන්න අඩු වෙනවා. කවුද මේ දෙන්න කියන්නේ? AVC ATC. AVC ගේ ATC ගේ වෙනස එන්න අඩු වෙනවා. හේතුව AFC එන්න අඩු වෙන නිසා. හරිද? ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඔන්න මම කාරණා කීපයක් කිව්වා. AFC අඩු වෙන නිසා මේ දෙන්නගේ පරතරය එන්න අඩු වෙනවා. MC ඔක්කොම වක්‍ර වලට පහලින් පටන් අරන් මේ දෙන්නගේ අවම ලක්ෂ හරහා ගමන් කළා ඔක්කොම වක්‍ර වලට වඩා ඉහළින් අවසන් වෙනවා. හරණේ ඔන්න ඔතන එතන කාරණා කීපයයි. ඊළඟට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය තීරණය කරන්නේ ආන්තික ඵලදාව. ආන්තික ඵලදාවේ හැසිරීමක් තමයි මේ ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය මුලදී පහළට ගිහිල්ලා පස්සේ ඉහළට ගිහිල්ලා තියෙන්නේ. හරිනේ? ඒ කාරණා සියල්ලම ඔළුවේ තියාගන්න. එතකොට ඕනම කෙනෙක්ට මං කිව්ව ලක්ෂණ ටික ඔළුවේ තියෙනවා. මුලින්ම MC වක්‍රය ඇඳලා ඒක හරහා මේ වක්‍ර තුනම අඳින්න පුළුවන්. AVC වක්‍රය මුලින් ඇඳලා ඊට උඩින් ATC ඇඳලා
ඊට පස්සේ ABC වක්‍රය අඛණ්ඩව පහළට බෑම් වෙන්නේ නැද්ද? මේ තමයි එතකොට වක්‍රවල හැඩ ටික සාමාන්‍ය පිරිවැය සංකල්ප තුනේ. ඒවා එතකොට ආන්තික පිරිවැයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අවම වෙනකොට තව කාරණයක් ඔළුවේ තියාගන්න. අවම වෙද්දී මුලින්ම අවම වෙන්නේ ABC. මුලින්ම අවම වෙන්නේ ABC. හරිද අවම වෙන්නේ. ඊළඟට අවම වෙන්නේ ATC. ATC ටිකක් පරක් වෙලා අවම වෙන්නේ. ATC ටිකක් පරක්කු වෙලා වම වෙන්නේ හේතුව ATC ඇතුලේ AFCත් ඉන්නවනේ. මෙයා මුලින්ම අවම වෙනවා. ඊට පස්සේ වෙලාවේ තමයි ATC අවම වෙන්නේ. හරි. ඒ කියන්නේ ATC අර අවම වෙලා ටික දුරක් ගියාට පස්සේ තමයි ATC අවම වෙන්නේ. හරිනේ. එතකොට අර ABC වැඩි වෙන අවස්ථාවෙත් මේ බලන්න මේ ATC වැඩි වෙන අවස්ථාව තුනනේ අවම වෙලා. ඒ අවස්ථාවෙත් ABC වැඩි වෙන අවස්ථාව තියෙනවනේ. ABC වැඩි වෙන අවස්ථාවෙත් මේ අවම වෙලා වැඩි වෙන අවස්ථාවෙත් ATC අඩු වෙලා අවම වෙලා තමයි වැඩි වෙන්න පටන් ගන්නේ. ඒ කාරණා ටිකක් තනියෙන් අධ්‍යයනය කරන්න ඕනේ. මම කියනවා වගේනේ ඔයගොල්ලෝ මේ කාරණා කරුණු විෂය කරුණු ටියුට් එකත් එක්ක හොඳට අධ්‍යයනය කරනවා නම් හැම වාක්‍යයක් ගානෙම හොඳට කියවලා හොඳට මේ දේවල් අධ්‍යයනය කරනවා නම් සදාකාලිකව මතක තියාගන්න පුළුවන් මේ කියන තියරි එක. තියරි එක හැම වෙලේම මේකෙන් පස්සේ මේ දේවල් මම කිව්වට පස්සේ ටියුට් එකත් එක්ක හොඳට අධ්‍යයනය කරන්න. ඇයි මෙහෙම වෙන්නේ කියලා. හරිනේ. එතකොට සාමාන්‍ය පිරිවැය සංකල්ප තුන ආන්තික පිරිවැයත් එක්ක සම්බන්ධ කරගෙන වෙනම ඒක පැහැදිලි කරගන්න. හරිනේ. ඒක වෙනම පැහැදිලි කරගෙන ස්ථාවර පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු විචාල පිරිවැය, මුළු පිරිවැය වක්‍ර තුන වෙනම ඒ පිරිවැය තුන පැහැදිලි කරගෙන ඒක වෙනම අධ්‍යයනය කරන්න. එතකොට සදාකාලිකව මතක තියාගන්න පුළුවන් මේ පිරිවැය සංකල්ප ටික. හරිනේ. දැන් මං හිතන්නේ හැමෝම හොඳට මේ ටික අධ්‍යයනය කරයි කියලා. හරි.